හායි ළමයි අපි අද බලමුද මෙන්න මේ දිගම දිග ලස්සන කොණ්ඩෙට අපි කොහොමද කෙරටින් ට්‍රීට්මන්ට් එක ගෙදරම කරගත්තේ කියලා. අම්බෝ ළමයි මේක කරගෙන යද්දි නම් මං හිතුවා ආයිනම් මේ වගේ කොණ්ඩ වලට ගෙදර කරන්නේ නැහැ කියලා. ඒක ඒ තරම්ම මහන්සි. හැබැයි ඉතින් කරලා ඉවර වෙලා රිසල්ට් එක බලද්දි නම් ඒ දැනුණ සතුට කියලා වැඩක් නැහැ. අර මහන්සිය කොහෙන් ගියද දන්නේ ඒ තරම්ම ලස්සනටම අපිට වැඩේ කරගන්න පුළුවන් වුණා. මෙතන විශේෂම තව කෙනෙක් මතක් කරන් තියෙනවා මොකද මේ වැඩේ මේ තරම් ලස්සනට කරලා දුන්න එක නංගි කෙනෙක් ඉන්නවා. හැබැයි අවාසනාවට මට එයාගේ නම මතක නැහැ. ඉතින් එයා තමයි මේ වැඩේ හරිම ලස්සනට ගානට කරලා දුන්නේ. හරි අපි ලොකුවට කතා කරන්නේ නැතුව අපේ වීඩියෝ එක පටන් ගමු. ඉතින් මේ වීඩියෝ එක මම හිමින් සැරේ ප්ලේ කරන්නේ ඔයගන්ට සම්පූර්ණම විස්තරය කරන්න ඕනේ හින්දා මොකද මම ඒ වෙලාවේ මේ වීඩියෝ ගත්තේ පොඩි කෑලි හින්දා. හරි එහෙනම් අපි ඉක්මනට වීඩියෝ එක බලන්න යමු. ඊට කලින් ඔයාලට පුළුවන් මේ වගේම බියුටි ටිප්ස් දැනගන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගත්තොත් ඒ වගේම තමයි මොන හරි ගැටලු තියෙනවා නම් ඔයගන්ට පුළුවන් මාව FB, TikTok, Instagram එකේ follow කරලා message දාන්න අපි ඒ වගේ කතා කරමු. හරි එහෙනම් අපි ඉක්මනට යමු අපේ වීඩියෝ එකට. මුලින්ම කියන්නුනේ යාළුවනේ මේක ප්‍රොමෝෂන් වීඩියෝ එකක් නෙමෙයිනේ. ඒ හින්දා මේකට මම පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් මොනවද කියලා දැනගන්න ඔයගලන්ට පුළුවන්. මගේ FB එකට ගිහිල්ලා හරි TikTok account එකට ගිහිල්ලා හරි message එකක් දාන්න. මම අනිවාර්යෙන් ඒකට පාවිච්චි කරපු ප්‍රොඩක්ට්ස් මොනවද කියන දේ ඔයගලන්ට කියන්නම්. හරි. ඉස්සෙල්ලාම අපි කොණ්ඩේ හොඳට ෂැම්පෝ දාලා හොද ගන්න ඕනේ. මෙතනදී ෂැම්පෝ විතරයි අපි පාවිච්චි කරන්නේ. කන්ඩිෂනර් පාවිච්චි කරන්නේ නැහැ. 2 in 1 වත් අපි මෙතන පාවිච්චි කරන්නේ නැහැ. හොඳට ෂැම්පෝ දාලා කොණ්ඩේ හොදලා 100%ක් වෙනකන් අපි කොණ්ඩේ වේල ගන්න ඕනේ. ඉතින් මෙන්න මේ දිග කොණ්ඩේ බ්ලෝ ඩ්‍රයි කරන සෑහෙන වෙලාවක් ගියා. සෑහෙන මහන්සියක් ගියා. ඉතින් මොනවා වුණත් අපි හොඳට වේල ගන්නත් එපා. ඉතින් මෙන්න මේ විදිහට බ්ලෝ ඩ්‍රයි කරගෙන හොඳට වේල ගත්තට පස්සේ ඊළඟට කරන්න අපි කොණ්ඩේ සෙක්ෂන් කරගන්න එක. කොණ්ඩේ සෙක්ෂන් කරගත්තාම ක්‍රීම් එක අපිට හොඳට ගාන්න පුළුවන් හැම කෙස් ගහකම හොඳට වදින විදිහට. ඉතින් කොණ්ඩේ වේලලා හොඳට සෙක්ෂන් කරලා කොටස් 4කට සෙක්ෂන් කරගන්න. සෙක්ෂන් කරාට පස්සේ අපි පොඩි කොටස් අරගෙන තමයි මේ ක්‍රීම් එක ගාන්නේ. ක්‍රීම් එක ටියුබ් එකෙන් එළියට ගත්තේ අපි ප්ලාස්ටික් කප් එකකට තමයි මේ ක්‍රීම් එක දාගන්නේ. ඇලුමිනියම් කප් වලට දාගන්න එපා. එතකොට ප්ලාස්ටික් කප් එකකට අපි මේක දාගෙන ඊට පස්සේ බ්‍රෂ් එකෙන් අපි කොණ්ඩේ පොඩි කොටසක් තමයි ගන්න. ඉස්සෙල්ලාම පොඩි කොටසක් අරගෙන අපි ක්‍රීම් එක හොඳට ගාලා හොඳට අපි අතින් මේ කෙස්වල හොඳට තැවරෙන විදිහට මුල ඉඳන් අගටම හොඳට ගන්න. විශේෂයෙන් ස්ට්‍රේට්නින් කරද්දී කොණ්ඩේ අග කොටසේ අපි හරියට ක්‍රීම් එක ගන්නෙත් නැහැ, හෙයා අයන් එක වදින්නෙත් නැහැ. ගොඩාක් තැන්වල මම දැකලා තියෙනවා කොණ්ඩේ අග හෙයා අයන් එක වදින එකත් හරි අඩුයි. අර මුල ටිකට අල්ලගෙන එනවා අග ටිකට වැඩිය අල්ලන්නේ නැහැ. එහෙම කරන්න බෑ. අපි මුල ඉඳන් අග වෙනකම්ම ඒකාකාරීව ක්‍රීම් එක ගන්නත් ඕනේ, අයන් කරන්නත් ඕනේ. හරි. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රීම් එක අපි හොඳට ගන්න ඕනේ මුල ඉඳන් අගට. මුළු කොණ්ඩෙම ඉක්මනින් මේ විදිහට ගාගෙන අපි විනාඩි 20ත් විනාඩි 40ත් අතර කාලයක් තියාගන්න ඕනේ. විනාඩි 40ක්ම නම් තියන්න එපා. මම ඒක කිව්වේ අපි වෙලාව තීරණය කරන්නේ කෙස් ගහේ ඝනකම අඩුවනේ. හැබැයි කාලේ ඉක්මව ගන්න එපා. කාලයට හරියට තියලා ඊට පස්සේ අපි ක්‍රීම් එක හොඳට කොණ්ඩේ වේලුණාට පස්සේ කරන්නේ ආයෙමත් බ්ලෝ ඩ්‍රයර් කරගන්නවා. ආයෙමත් මුළු කොණ්ඩෙම සෙක්ෂන් කරගෙන හොඳට බ්ලෝ ඩ්‍රයර් කරගන්න. ඊළඟට අපි යන්නේ අපි මේ වැඩේ මූලිකම කොටසට. ඒ තමයි අයන් එක. මතක තියාගන්න ස්ට්‍රේට්නින් රීබොන්ඩින් ඒ වගේම කෙරටින් එකට ඔයා පාවිච්චි කරන අයන් එක නම් හොඳ ක්වොලිටි අයන් එකක් වෙන්න ඕනේ. නෝමල් අයන් වලින් ඔයා අයන් කරා කියලා ඒක හිටින්නේ නැහැ. ඒක මතක තියාගන්න. ගොඩාක් අය කියන දෙයක් තමයි අනේ ස්ට්‍රේට් කරා ස්ට්‍රේට් එක හිටින්නේ නැහැ කියලා. ඒක මූලිකම හේතුව තමයි ඔයාගේ අයන් එක ක්වොලිටි නැහැ. ගොඩක් අය ඔන්ලයින් වලින් අඩු මිලට තියලා ගෙන්නනවනේ. ඉතින් ඒවෙන් නම් ඇත්තටම අයන් කරගන්න බෑ. ඒවැ ක්වොලිටි නැහැ. රීබොන්ඩින් එකක් ස්ට්‍රේට් එකක් ඒ වගේම කෙරටින් එකක් හිටින්න නම් හොඳ ක්වොලිටි අයන් එකක් ඔයා ගන්නම ඕනේ. ඊට පස්සේ අපි කරන්නේ මේ කොණ්ඩේ ආපහු සෙක්ෂන් කරගෙන ක්‍රීම් එක පිටින්ම තමයි අපි හෙයා අයන් එක තියන්නේ. ඒ කියන්නේ මෙතනදී අපි කරන්නේ කෙරටින් ප්‍රෝටීන් එක කෘත්‍රිම විදිහට කෙස් ගහට දෙන එක. ඒ හින්දා තමයි අපි මේ කෙරටින් ක්‍රීම් එක අපි හොදන්නේ නැහැ. කෙරටින් ක්‍රීම් එක කෙස් ගහේ තියෙද්දිම තමයි අපි අයන් කරන්නේ. හොඳට අයන් කරගන්න කොණ්ඩේ මුල ඉඳන් අග දක්වාම ඒකාකාරීවම අයන් කරගන්න. සාමාන්‍යයෙන් පොඩි කොටසයි ගන්නෙ. අයන් කරද්දී කොණ්ඩේ ගොඩාක් ගන්න එපා. මෙන්න මේ වීඩියෝ එකේ තියෙන විදිහට පොඩි කොටසක් අරගෙන තමයි අයන් කරන්නේ. ඒකත් මුල ඉඳන් අගට හරියටම අයන් කරගන්න ඕනේ. අඩුම එක කොටසක් 15 වතාවක් 16 වතාවක්වත් හොඳට අයන් කරන්න ඕනේ. ඔයා හරියට අයන් කරොත් තමයි ඒක රිසල්ට් එක හරියට ඔයාට ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් නැවත නැවතත් කියන්නේ ඒකයි. නැත්තම් කියන්න එපා එකම කියනවා කියලා. එකම කියනවා නෙමෙයි ඔයා වැඩි හැඩ කරගන්න ඕනේ මම එහෙම කිව්වේ. කොණ්ඩේ අයන් කරාට පස්සේ ළමයි අපි කොණ්ඩේ නිවෙනකන් ඉන්න ඕනේ. මොකද දැන් ඔයාගේ කෙස් ගස් රත් වෙලානේ තියෙන්නේ. මේ රත් වෙච්ච පිම්මටම වතුර දාන එක කෙස් ගස් ගැලවිලා යන්න බලනවා. ඒ හින්දා අපි රස්නේ පිට. ඒ නිසා අපි රස්නේ තියෙද්දි වතුර දාන්නේ නැහැ. කොණ්ඩේ හොඳට නිවෙනකන් ඉඳලා තමයි අපි වොෂ් කරන්නේ. ඊට පස්සේ වතුර වලින් හොදලා ඊළඟට අපි දානවා කන්ඩිෂනර් එක. කන්ඩිෂනර් එක ගාද්දි ඔයාලා දන්නවනේ කොහොමද හිස් කබල ගෑවෙන්නේ නැති වෙන්න. කෙස් ගස් වලට තමයි අපි හොඳට කන්ඩිෂනර් එක ගා ගන්න ඕනේ. කන්ඩිෂනර් එක ගාලා අපි විනාඩි 15ත් 20ත් අතර කාලයක් ඒ විදිහටම තියා ගන්නවා. ඊට පස්සේ තමයි අපි ආපහු වොෂ් කරන්නේ. මතක තියාගන්න මෙතනදී අපි ෂැම්පු කරන්නේ නැහැ. වතුරෙන් හේදුවා, කන්ඩිෂනර් දැම්මා. විනාඩි 15වත් 20ත් අතර කාලයක් තියාගත්තා. ආයිමත් වතුර වලින් හේදුවා. හොදද්දිත් හොඳටම හොදන්න එපා. 100%ක්ම හොදලා යවන්න එපා. ලාවට විතරක් හොදන්න. ගොඩක් වෙලා වතුර අල්ලන්න එපා. ලාවට හොදලා යම් කන්ඩිෂනර් ප්‍රමාණයක් කෙස් ගහේ තියෙන්න තමයි අපි හොදන්නේ. හොදලා ඔයාලට පුළුවන් බ්ලෝ ඩ්‍රයර් කරගන්න. ඉතින් මෙන්න මේ ටික තමයි අපේ කෙරටින් ට්‍රීට්මන්ට් එකේ කෙරෙන්නේ. සමහර බ්‍රෑන්ඩ් වලින් බ්‍රෑන්ඩ් වලට මේ කරන පිළිවෙල වෙනස් වෙනවා. ඒතර මම පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එකේ තියෙන මෙන්න මේ විදිහට. මේ වැඩේ නම් හරිම ලස්සනට ආවා 100%ක් සාර්ථක වුණා ලස්සනයි. අවසානයේදී ඇත්තටම මට ගොඩාක් මේක ඉවර වෙද්දි ගොඩාක් රෑ වුණා නේ. හින්දා අවසානයේට ඒ වෙලාවේ මට අවසාන වීඩියෝ එක ගන්න බැරි වුණා ගොඩාක් රෑ වුණ හින්දා. මේ විදිහට ලස්සනටම කොණ්ඩේ ආවා කෙරටින් එකේ. ඉතින් මම මෙතන පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඕගොල්ලන්ට මම කලින් කිව්වා ස්පොන්සර් වීඩියෝ ගන්න මේ හින්දා මම මෙතන කියන්නේ නැහැ. ඔයාලට පුළුවන් මගේ FB එකට ගිහලා එහෙම නැත්නම් TikTok account එකට ගිහලා මට message එකක් දාන්න අනිවාර්යෙන් මම මෙතන පාවිච්චි කරපු product එක ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එක මොකක්ද කියලා ඕගොල්ලන්ට කියන්න. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් try කරලා බලන්න. හැබැයි මතක තියාගන්න මේ හැම දෙයක්ම chemical. ඒ හින්දා හරියාකාරව කරගන්න එහෙම නැත්නම් කොණ්ඩේ යන්න බලනවා මෙන්න මේ වගේ දේවල් වෙන්න බලනවා. හරියට කරේ නැත්නම් කෙරටින් එක වුණත් hair එක damage වෙනවා. අපි කෙරටින් එක කරාට පස්සෙත් මතක තියාගන්න අනිවාර්යෙන් අපි හොඳට මේන්ටේන් කරන්න ඕනේ. එහෙම නැත්නම් ඔයගේ කොණ්ඩේ ඩැමේජ් වෙලා යනවා. අනිවාර්යෙන් කෙරටින් hair එකකට තියෙන shampoo conditioner use කරන්න ඕනේ. ඒ වගේම silicone use කරන්න ඕනේ. අනිත් එක තමයි සතියට සැරයක්වත් අනිවාර්යෙන් deep conditioner treatment එකක් කරන්න ඕනේ. ඔයගේ hair එක ලස්සනට තියාගන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් ඔයගේ කෙරටින් එක ලස්සනට මේන්ටේන් කරන්න. ඉතින් මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට තියෙනවා මොන හරි ගැටලු ඔයගොල්ලන්ට පුළුවන් comment box එකේ දාන්න. හැබැයි ඔයගොල්ලන්ට ලොකු දෙයක් අහන්න තියෙනවා. කියන්නේ ගොඩාක් ලොකු පිළිතුරක් මට ලියන්න වෙනවා නම් අනේ comment box එකට දාන්න එපා. ඔයගොල්ලන්ට පුළුවන් මගේ FB එකට ගිහිල්ලා FB එකට හරි TikTok එකට හෝ Instagram එකට message එකක් දාන්න මම reply එකක් දෙන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් YouTube එකේ වගේම TikTok, Facebook, Instagram එකෙත් මාව follow කරන්න like එකක් දාලා එකතු වෙන්න. හරි එහෙනම් මේ වීඩියෝ එකෙන් ගිහින් එන්නම් ආයෙම මේ වගේ ලස්සන වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඉතින් මේ වගේම වීඩියෝ බලන්න පුළුවන් ඔයගලන්ට මාව subscribe කරලා bell icon එක click කරලා තියාගත්තත්. ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.